Hello guys, හැමෝම හොඳින් ඇති කියලා හිතනවා. අදත් මම ඉන්දුනිල් බාලසූරිය. Welcome to the channel Students Room. මම මේ වීඩියෝ එක කරන්න හිතුවේ මීට ගොඩ කාලයකට කලින් හේතුව කීප දෙනෙක් තුන් දෙනෙක් විතර මේ ප්‍රශ්නෙට මුහුණ දුන්නා. ඒ වගේම මේ දැන් දවස් දෙකකට විතර කලින් තව මල්ලි කෙනෙක් කතා කරලා මේ ප්‍රශ්න මේ ඉදිරිපත් කරා. ඉතින් ඒක හින්දා වීඩියෝ එකක් කරන්න ඕනි කියලා හිතුණා. ගොඩක් අයට මේ ප්‍රශ්නේ දැන් එන හින්දා ඉස්සල්ලාම කියන්න ඕනේ මේ වගේ ප්‍රශ්න වුණාම අර වේල්ස් වල වුණා වගේ කාඩිෆ් වල වුණා වගේ ජීවිතවලින් වන්දි ගවන්න තියාගන්න එපා. right ලංකාවේ ඉඳලා ආපු ඩිපෙන්ඩන්ස්ලා ගොඩක් UK වෙලාවේ ඇත්තටම බැඳලා. මෙතන මම ඇත්තටම කියන වචනේ යූස් කරේ බොරුවට ආයෙත් ඉන්නවනේ බැඳලා. මම දන්න කීප දෙනෙකුත් ඉන්නවා. එන්න ඕනේ හින්දා බැඳලා ඩිපෙන්ඩන්ට් දාලා ආපු අය. main applicant ඔයාලා dependent වෙන්න පුළුවන් students visa වලින් work visa වලින් මේ මොකෙන් ඇවිල්ලත් ඔයාලා ඉන්නේ dependent නා main applicant ඔයාලගෙන් වෙන් වෙලා ගියොත් එහෙම නැත්නම් dependent ඔයාලගෙන් අයින් වෙලා ගියොත් ඔයාලගේ visa එකට මොනවද වෙන්නේ මේක නිකම්ම කිව්වොත් එහෙම divorce වුණොත් separate වුණොත් මොකද වෙන්නේ කියන දේ ගැන තමයි මේකෙන් කතා කරන්න යන්නේ. ඉතින් මේකෙදි කියන්න ඕනේ main applicant හරි නැත්නම් dependent ඉන්න කෙනා හරි home office එකට දැනුම් දෙන්න පුළුවන්. ගොඩක් වෙලාවට දැනුම් දෙන්නේ dependent ඉන්න කෙනා ගියත් හරි main applicant නේ. මොකද main applicant යටතේ තමයි ওই dependents ලා ඔක්කොම ටික ඉන්නේ. එතකොට main applicant home office එකට දැනුම් දුන්නොත් cancel කරනවා. හේතුව අපි අවිල්ලා ඉන්නේ dependent visa එක යටතේ. ඉතින් main applicant කිව්වොත් නෑ මෙයාලා මගෙත් එක්ක දැන් නෑ. ඒ නිසා මෙයාලගේ visa එක අයින් කරන්න මම separate තමයි ඉන්නේ කියලා home office එකේ website එකේ link එකක් තියෙනවා fill කරන්න දෙයට. එහෙම වුණොත් ඔයාලගේ visa එක cancel වෙනවා. මේක මිනිස්සෙගේ ජීවිතයක් එක්ක සෙල්ලම් කරන game එකක්. මෙහෙම කරනවා නම්. ඉතින් එහෙම කරන්න එපා කියලා ආපහු ඉල්ලනවා ඔයාලා මේ වීඩියෝස් බලන කෙනෙක් නම්. main applicant home office එකට දැනුම් දුන්නොත් මොකද වෙන්නේ? main applicant මම කලින්ම කිව්වා home office එකට දැනුම් දෙන්න පුළුවන් තියෙන link එකක් මාර්ගයෙන් මම ඒක සඳහන් කරන්නේ නැහැ මේකේ. එහෙම වුණොත් home office එක අර අනිත් පුද්ගලයාට dependent email එකක් හෝ mail එකක් එවනවා within 60 days මේ රටින් එක්ක පිට වෙන්න නැත්නම් වෙනත් වීසා එකකට ස්විච් වෙනවා. අර හැම එක්කෙනාටම වෙන දේමයි. right මොනවද කරන්න පුළුවන්නේ 60 days letter එක එන්න කලින් සහ ආවයින් පස්සේ. මේක ගෙදරක් ඇතුලේ වෙන ප්‍රශ්නයක් හින්දා අපි කලින්ම මේකේ පොඩ්ඩක් සයන්ස් දැනගන්න නිසාම කියන්නේ skill worker visa එකට මාරු වෙන්න බලන්න. අනිත් එක තමයි මේ දවස් 60 ලියුම බලපාන්නේ home office එක date කරපු එවපු දවසේ ඉඳලා තමයි දවස් 60 බලපාන්නේ. කොහොම වුණත් මේ දවස් 60 කියන්නේ මාස දෙක යනවා හොයාගන්න බෑ. මෙතනදී එක්කෙනෙක් කිව්වා මගේ අතින් එයාගේ lawyer කෙනෙක් කිව්වා කියලා domestic abuse කියන එක යටතේ visa එක ගන්නීමේ හැකියාවක් තියෙනවා කියලා මේ වගේ දෙයකට මුහුණ දුන්න කෙනෙකුට. මෙහෙම rule එකක් තියෙනවා. right ඒක ඇවිල්ලා කියන්නේ victims of domestic abuse rule එක. right ඒකෙදි අපිට මොනවද වෙන්නේ එකකින් ගන්න පුළුවන්ද? මේක මෙහෙමයි. දැන් ඔය VDA නැත්නම් victims of domestic abuse වලදී ඒ රූල් එක යටතේ යනවා නම් international student කෙනෙකුට international skill worker කෙනෙකුට මේ යටතේ ගන්න බෑ මම දන්න විදිහට. සමහර විට මේ ලෝය කියන්නේ නැත්තේ ඔය මාස 3 කතාව වෙන්න ඇති. ILR ගන්න පුළුවන් කියපු එකට මම එකඟ වෙන්නේ නැහැ. මොකද ඒක මේ හරහා ගැනීමේ හැකියාවක් නැහැ. එකක් තියෙනවා මාස 3ක් visa එක ලබා ගැනීමේ හැකියාවක්. ඒ කියන්නේ ඒක temporary. right temporary relief. ඒක MVDAC කියලා තමයි හඳුන්වන්නේ. Migrant Victims of Domestic Abuse Concession. right මේක තමයි මේකේ අර්ථය. එතකොට මේකෙන් හම්බෙනවා මාස 3ක කාලය දීර්ඝ කිරීම. ඉතින් මේ මාස 3 ඉවර වෙනකොටත් ආපහු වැටෙන්නේ අර කලින් හිටපු තැනටමයි. ඉතින් එතකොට ආපහු අපිට හොයන්න වෙනවා work permit එක. එහෙම නැත්නම් වෙනත් වීසා වර්ගයක්. එහෙම නැත්නම් හොරෙන් ඉන්න වෙනවා. මේ තනියම ඉන්න පුද්ගලයෙක් නම්.
ඉතින් ආපහු කියන්නේ ඔයානම් මේන් ඇප්ලිකන්ට් මේ වැරද්ද කරන්න එපා. කොහෙන් කෙලවර වෙයිද දන්නේ නැහැ මේවා. මිනිස්සුන්ට තියෙන මෙහි ප්‍රශ්න වලක් දන්නවා. ලංකාවෙන් ඇවිල්ලා ඉන්නේ ලොකු කැපකිරීම කරලා. ඉතින් එතකොට ප්‍රශ්න වැඩි. මෙහෙට ආවන් පස්සේ තව ස්ට්‍රෙස් එක වැඩි වෙනවා. තියෙන ණය ලංකාවෙම ඒවා ගෙවන්න වෙනවා. මෙහෙ තියෙන ඒවා ගෙවන්න වෙනවා. ඔයාලා දෙන්නම වැඩ කරලත් මදි වෙනවා ගෙවන්න. ඉතින් ඔය වගේ ප්‍රශ්න හින්දා සමහරට ප්‍රශ්න ඇති වෙන්නේ නැති. නැත්තම් වෙනත් එක්කෙනෙක් හම්බුනහම ඉතින් ඒ වගේ දේවල් කරන්න එපා කියලා මේ වීඩියෝ එකෙන් මම ඉල්ලීමක් කරනවා ලංකාවේගේ. නැතුනොත් අර වේසෙව් වෙච්ච සිදුවීම් දවසින් දවස වැඩි වෙන්න ඉඩ තියෙනවා මේ කට්ටිය අපේ අය කරගන්න දේවල් එක. ඕකේ thank you very much. එහෙනම් වීඩියෝ එක බලවට සමහරලාට ඔයාලට මේක උදව්වක් වෙයි. එහෙම වුණා නම් like එකක් දාන්න. ඒ වගේම කට්ටියත් එක්ක බලන්න share කරන්න. අමතක කරන්න එපා subscribe කරන්න. එහෙම වුණොත් එන වීඩියෝ කාටවත් කලින් බලන්න පුළුවන්. Thank you very much.